බටර් මිල්ක් පැන්කේක් හදමු. මුලින්ම මම කියලා දෙන්නම් බටර් මිල්ක් එක හදාගන්න විදිහ. ඉතින් මම මෙතන අරන් තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප එකක්. ඉතින් මේකට ලෙමන් යුෂ මේස හැන්දක් එකතු කරලා හොඳට මිශ්‍ර කරලා විනාඩි 5ක් 10ක් පසෙකින් තබන්න. ඊට පස්සේ අපි මිශ්‍රණය හදාගමු. මුලින්ම පිටිකෝප්ප එකහමාරක් අරගෙන එකට දාන්න බේකින් පවුඩර් තේ හැඳි 2ක්, බේකින් සෝඩා තේ හැඳි භාගයක්, ලුණු තේ හැඳි භාගයක් එකතු කරලා හොඳට කලවම් කරන්න. බිත්තර කහ මදි සහ සුදු මදේ වෙන් කර ගන්න. දැන් බිත්තර කහ මදේ හොඳින් විස්ක් කරගන්න. දිය කරගත් බටර් මේස හැඳි 2ක්, වැනිලා තේ හැඳි 1ක් සහ සීනි මේස හැඳි 2ක් එකතු කරලා හොඳින් කලවම් කරන්න. මේ බිත්තර මිශ්‍රණයට අපි කලින් සකසාගත් බටර් මිල්ක් එකතු කරන්න. බිත්තර සුදු මද ටික හොඳින් විස්ක් කර සිසිදු සෙවල ගතියක් එන තෙක් ගසා ගන්න. දැන් බිත්තර කහමද මිශ්‍රණයට අපි කලින් සකස් කරගත් පිටි මිශ්‍රණය ටිකෙන් ටික එකතු කරමින් හොඳින් කලවම් කරන්න. පසුව එම බිත්තර සුදු මිශ්‍රණය අනික් මිශ්‍රණයට දමා ඉතා ප්‍රවේශමෙන් කලවම් කරන්න. ඒ කියන්නේ ෆෝල්ඩ් කරන්න. මේ මිශ්‍රණය වහලා විනාඩි 10ක් පමණ තියන්න. ඊට පස්සේ අපි පෑන් එක ග්‍රීස් කරනවා. ඒ කියන්නේ තෙල් හෝ බටර් චොට්ටක් දාලා ඊට පස්සේ අපි ටිකෙන් ටික මේ විදිහට මිශ්‍රණය දාලා පෑන්කේක් හදාගන්න. ඔයාලට මේ පෑන්කේක් රස විඳින්න පුළුවන් වී පැණි නැත්නම් මොන හරි පෑන්කේක් සිරප් එකක් මට ඒ දෙක තිබුණේ නැහැ. ඉතින් මම අද බටරුයි මෙතන මේ මම අයිසිං ෂුගර් පවුඩර් ටිකක් මේ විදිහට දාගෙන කනවා. ඉතින් ඔයගලන්ට මේ විදිහට ගෙදර හදලා බලන්න පුළුවන්. මම මේ මිශ්‍රණයෙන් පෑන්කේක් 9ක් හැදුවා. ඉතින් අපේ ගෙදර ඉන්න 3 දෙනායි. මේ 3 දෙනාට හරියන තමයි හැදුවේ. ඔයගලන්ටත් හදලා බලලා කොහොමද ආවේ කියලා මට කමෙන්ට් කරන්න. Thank you.